පහුගිය පෙබරවාරි 20 වෙනිදා රාජ්‍ය ආරක්ෂා අමාත්‍යාංශයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඒකේ ලංකාවේ තහනම් සංවිධාන සහ රාජ්‍ය විරෝධී කටයුතු සහ ප්‍රස්තාවාදී ක්‍රියා සම්බන්ධයෙන් තහනම් පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක් ඉදක්වලා තියෙනවා. හඳුන්වා දෙන අශෝක් TMT අධිශක්ති වාහනේ කම්බි අශෝක් TMT හයිය හොඳයි. මේකේ තියෙනවා නම මොහොමඩ් මර්සුක් මොහොමඩ් රිලා කියලා. මේ නම සම්බන්ධයෙන් ඊයේ පූජනීය ගලගඩොත්තේ ඥානසාර හාමුදුරුවෝ ගැටලුව මතු කරා. උන්වහන්සේ කිව්වා මේ රිලා මර්සුක් එහෙම නැත්නම් මොහොමඩ් මර්සුක් රිලාව පරිසර අමාත්‍යාංශයේ වැඩසටහනක ප්‍රධාන දේශකයෙක් විදිහට ගෙනහිලා තියෙනවා කියලා. මේ තියෙන ඒකට අදාළ ඡායාරූපය. දැන් අපිට විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. මේ වගේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රස්තාවාදී ක්‍රියා සම්බන්ධව එහෙම නැත්නම් යම් කිසි ගැටලුවක් තියෙනවා කියලා නම් කරපු පුද්ගලයෙක් කොහොමද මාර්තු මාසේ 26 වෙනිදා දැන් පෙබරවාරි මාසේ 20 තමයි මේ අතිවිශේෂ ගැසට් එක ගහන්නේ. මාර්තු මාසේ 26 වෙනිදා මේ පුද්ගලයා ගෙනිලා පරිසර අමාත්‍යාංශයේ දේශනයකට ගෙනියනවා. එතකොට මේ රටේ බුද්ධ්‍යාංශයේ නිදිද? දැන් අපේ අනුර ජයසේකර අපේ ආරක්ෂක නියෝජ්‍යවතුමා කිව්වේ බංකුවක් අරගෙන ඉන්න ටියුෂන් දෙන්න මාස පොය දෙකෙන් පාතාල ඉවර කරන්න මද්‍රව්‍ය ජාවාරම්කාර මොන සෙවලෙවද කියලානේ. දැන් අපිට අහන්න තියෙන්නේ අනුර ජයසේකර ඇමතුමනි මේ සම්බන්ධයෙන් ඔබතුමා දක්වන ස්ථාවරත්වය කුමක්ද? අපිට අහන්න තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ඥානසාර හාමුදුරුවෝ කියව කාරණේ සම්බන්ධයෙන් මේ රිලා මර්සුක් සම්බන්ධයෙන් ගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද? මෙහෙම ගැසට් එකක් මගින් නම් කර පුද්ගලයෙක්ව මොන පදනමින්ද පරිසර අමාත්‍යාංශයේ සම්පත්දායකයෙක් විදිහට ගෙනියන්නේ? ඉතින් මේ අනුව අපිට තේරෙනවා මේ පාතාලයේ මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ, මේ අපරාධ මර්ධනය කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂා අමාත්‍යාංශයේ තියෙන නොසලකිලිමත්කම. නිසා මේ නොසලකිලිමත්කම නිසා අපි කියනවා අරුණ ජයසේකර ඇමතුමාට අනේ බංකුවක් නෙවෙයි පැදුරු කඩමාල්ලක් කරගෙන යන ඥානසාර හාමුදුරන්කට. උන්වහන්සේ කියලා දෙයි මේ තියෙන තොරතුරු සම්බන්ධයෙන් ඔබතුමා යම්කිසි පැහැදිලි කර ගැනීමක් උන්වහන්සේගෙන් ගන්න. දැන් ඥානසාර හාමුදුරුවෝ මාස දෙකකින් ඉඳන් කියනවා පාස්කු ප්‍රහාරයේ මහමලකරු උන්වහන්සේ දන්නවා කියලා. ඉතින් අද වෙනකන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ජනාධිපතිවරයාවත් මහජන ආරක්ෂා ඇමතිවරයාවත් කිසිම කෙනෙක් සංවේදී නැහැ මේ කාරණේ හොයාගන්න. අදුම ගානේ අභිචෝදක කාර්යාලයක් පිහිටවන්න මේ වින්දිතයන් සාධාරණය කරන්න කියන කාදින ලිප්පානක්වත් ලෑස්ති නැහැ. මේ ඥානසාර හාමුදුරුවන්ට අහුම්කම් දීලා මොකද්ද මේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ කියලා අහන්න. වැදගත් තොරතුරක් නොවුණා අදුම ගානේ ප්‍රසිද්ධියේ මාධ්‍යට ඇවිල්ලා ඒ තොරතුරු සම්බන්ධයෙන් වගකීම ගන්නවා කියලා ප්‍රකාශ කරන්නේ වගකීම් විරහිතව හැසිරීම තුළ අපිට තේරෙනවා මේ පාස්කුවේ ඇත්ත තොරතුරු හොයා ගැනීමේ ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවද කියලා අපිට දැන් පොඩි ගැටලුවක් තියෙනවා.